කර්ටන් එක දානවා. අතෝ දාගෙන එහෙම ඉන්නේ ඔක්කොම ප්‍රොසීජර් එක යතිනවා. හතරේ ඊට පස්සේ චෙක් ක්ලොත් එක දාමු. චෙක් ක්ලොත් එක දාලා ඒ අනුපිළිවෙල ඒකම තමයි වෙනස් වෙන්නේ නැහැ. ඒ ක්ලීන් කරන එක විතරක් හදාගන්න ඕනේ. මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ ෆෝකස් දෙකයිනේ තියෙන උඩ හතරක් තියෙනවනේ. යාර දෙකයි පිළිමි දෙකයි. ඒ දෙක අපි ගෲප් හතරට අතන අතරට ගත්තා මාරු මාරුට කරගෙන යනවා. මේකයි කරනවා. මේ කරවල විදිහටම අපිට යන්න පුළුවන්. ග්ලව්ස් එක දාගමු. ග්ලව්ස් එක අපි අර ක්ලෝසට් එකේ පිළිමේ විදිහට ක්ලෝසට් එකකින් අමාරුයි කරන්නේ. ඒක ලේසියම අතින්ම තමයි. දැන් අතින් හෝ ක්ලෝසට් වලින් කියලා තමයි කියලා තියෙන්නේ. අතින් පුළුවන් අතින් කරන්න පුළුවන් ක්ලෝසට් එකකින් පිළිමේගේ ක්ලෝසට් කරේදී අතින් තමයි ලේසි. දැන් ෆීමේල් එකත් අතින් ඕන කරන්න පුළුවන්. අර ඒකට ග්ලව්ස් එහෙම වැඩිපුර යූස් කරන්න ඕනේ. එතකොට වැඩ වැඩි. ඉතින් ඒක ක්ලෝසට් එකකින් කරන්න. ක්ලෝසට් එක මේ අතින් කරනවා නම් මේ ඩබල් ග්ලව්ස් දාගන්න. නැත්නම් මේ අතරමැදදී මාරු කරන්න ඕනේ. ඒක මාරු කරන්න ගියාම කරදරයි. එකපාරම දෙකම දාගත්තාම ලේසියි අපිට. ග්ලව්ස් දෙකම. ඒතර උඩින් පාවිච්චි කරපු එක අයින් කළා ආයෙ අනිත් එක වැඩි කරගෙන යන්න පුළුවන්. මේකේ ඩබල් දාගන්න. මේ අනිත් අරකට දාන්නේ මේ කියන්නේ පිරිමියකට මේක දානවනේ කියලා එහෙම එකක් නෑ හරි මම මේ කියලා මේකම පුළුවන් කියලා පෙන්නන්නේ මම මේක වැඩි මොන එකක් දාන්න පුළුවන් මේක ඉස්සර මේකෙන් තමයි කරන්නේ ඊට පස්සේ ඒ දාන්නේ එහෙම නම් ගත්තා Berilah. Kata serat bulan enggak ada kita. Ya, wanten නැත්තේ මේ ඊට පස්සේ මෙයාගේ අපි අඳුම ini panah gata ඊට පස්සේ මෙහෙම ධනේශ දක්වා පාර් කරගත්තා ඊට පස්සේ පියවර තුනකින් තමයි අපි ගන්න එක එකපාරට දෙන්න බෑ ඊට පස්සේ මෙහෙම වලලු කර දක්වා මෙතන ඇන්කල් එක ළඟ පාර් කරගෙන ඊට පස්සේ මෙතනින් ඇදලා ගන්නවා කිලුටු නම් අපි කිලුටු දාන භාජනයක් ගේන්න ඕනේ ඒව නැත්තම් මේක අපි ආයෙත් ගන්න නවල තියෙනවා ඊට පස්සේ මේ පිරිමියන්ගේ අපට ඩෝසල් රිකම්බන්ට් ඕන නැහැ සුපයින්ම තියලා කරලා පුළුවන් සුපයින් දාලා කකුල් දෙක පොඩක් ඈඩ් කරනවා ඈඩ් කරලා මේක දෙන්න පුළුවන් මේ අර වගේම කකුල් ඔතන ඕනේ නැහැ පිරිමියන් ඒ පිරිමියන් සාමාන්‍යයෙන් ඉන්න ඒකට ඒක ප්‍රයිවසි එකට එච්චර ලොකු ඉෂුව එකක් ඉන්නේ නැහැ ඒක ඒ නිසා මෙන්න මේ ගානට කරොම නවලා බලාගන්නකො මේක ඔන්නෝම නවලා මේක මේ මෙහෙම මෙහෙම නවලා ඩයමන්ඩ් ෂේප් එකට දාලා ගනින්න මේ හරියට තෝරනවා ඉතින් ටිකක් පුළුවන් මේ ඔක්කොම වහන්න බෑ පුළුවන් තරමක් මේකෙන් සීතලලා හරි හැම කවර් කරගන්න. ඒතකොට මේක ඕපන් කරගෙන තමයි වැඩේ කරන්නේ. හරි පිළිමයගේ කකුල් උස්සන්න ඕනේ නැහැ. මේ ට්‍රේ එක තියෙන දැන් ඔයගේ කරදර නම් මේකට තියාගන්නත් පුළුවන් අපිට මැද.
මේ එකක් හරියට ඉටිකොල තියෙනවා. ඉටිකොලයක් ගන්නකො නැත්නම් පොඩි එකක් වෙලා නැත්නම් ඔයගොල්ලෝ මේකම හොයයි ඊට පස්සේ ගන්න. පොඩි ඉටිකොලයක්. පොඩි ඉටිකා බලන්න යටක නිල් පාට ඉටි අපි කොහෙද මේ සරෝජා තිබ්බේ මන්ද? ඒ ටිකේ තිබ්බේ. පොඩි ඉටිකොල නිල් පාට හරි කළු පාට පොඩි එකක් ගන්න. අන්න ඒක හරි. ඒ ඇඟේ ගාවන්න එපා හැබැයි තියෙනකොට. පොඩි ඒවා තිබ්බම හදන්න කමන්න. ඒ වාරි කළු පාට එකක් හරි තිබුණා මම දැක්කේ. මේ ඇඟේ ගෑවෙන්නේ නැතුවම බලත්තමට තියන්න ඕනේ. කියලා පිළිවෙලට හදාගන්න. මේක තමයි. ඒක තියෙන ඒක උඩ තියන්න ඒක කමන්නේ. අර නිකම් ඇඳු පත්‍ර කොලයක් තිබ්බත් කමන්නේ. පත්‍ර කොලයක් උඩ තිබ්බත් කමන්නේ. දැන් මෙහෙම තියාගත්තොත් ඒක පුළුවන් ලේසියක්. නිකන් ඇඳ උඩ තියන්න එපා ඒක. මෙහෙම තියාගත්තා. අර ඒක මෙතනින් තියාගත්තා. කොහොමද ගේන්නේ අපි කට්ටි. දැන් ඉස්සෙල්ලාම මේ හරිය අපි නිරීක්ෂණය කරලා බලනවා මොනවා හරි ආකාරයක් තියෙනවද ඒ මොනවා හරි බලනවා ඉස්සෙල්ලා. මේ ඊට පස්සේ ගන්න මේ මේකට කියන්නේ ස්පොන්ජ් හෝල්ඩර්. ස්පොන්ජ් හෝල්ඩර් එක. ස්පොන්ජ් හෝල්ඩර් එක අරගෙන ඒකෙන් මේ සෝපිනේ මේ ඩ්‍රයි. රතුපාන. ඊට පස්සේ සෝපි එකෙන් අරගෙන ඉස්සෙල්ලාම අර එන එක යට ඒ හැදී සෝපි එකෙන් ඔහොම පියදන්න. ඒ දාලා මේ අපි අය වැඩ අනිත් හැම වෙලාවකම මේක වහන්න ඕනේ. කොයිලාවත් පුළුවන් තරම් ප්‍රයිවසි එක ආරක්ෂා කරගන්න. පිරිමෑ වුණත් එහෙම ඒ හරිය ඕපන් වෙනවට කැමති නැහැ. ඊට පස්සේ ගන්නවා මේ වෙට් එකකින් මෙහෙම අර ෆීකල් මැටර්ස් කියලා කියන්නේ මල කොටස් එහෙම තිබුණොත් එහෙම නිකන් අර ඥාන්තන් ඇවිත් එහෙම තියෙන්න පුළුවන් නේ. ඉතින් අර වාතය යනකොට එහෙම එනවනේ. මේ තිබුණොත් එහෙම ඊට පස්සේ ඒක දෙනවා. අර ඊට පස්සේ ගන්නවා ඩ්‍රයි එක අරගෙන මේ විදිහට කේ දැම්මා මේකට දැම්මා. අර ඊට පස්සේ අපිට ඕන නැහැ මේක අයින් කළා. අපි අතින් කරනවා. ඊට පස්සේ මෙහෙම අරගෙන ගන්නවා සෝපි එක අරගෙන අර ෆෝල් ස්කින් එක මෙහෙම පිටිපස්සට දානවා. දාලා ඉවරලා මියටස් එක වෙට් සෝපි එකෙන් පිය දැම්මා මේකට දැම්මා. ඊට පස්සේ ගන්නවා ආ සෝපි එකක් මේ ග්ලෑන්ඩ් එක වටේට මෙහෙම පිය දැම්මා. මේ අර ෆෝල් ස්කින් එක පිටිපස්සේ මේ හරිය තමයි ස්මෙග්මා තියෙන්නේ. අර ස්මෙග්මා වගේ තියෙනවා යන්න ග්ලෑන්ඩ් එක වටේට රවුමට පිය දැම්මා. මෙහෙම දැම්මා. ඒ සෝපි එකෙන්. ආයෙ ගන්නවා වෙට් එක. වෙට් එකෙන් මියටස් එක පිය දැම්මා. මෙහෙම කරා මේ ප්ලෑන් එකත් එක්ක වටේට මේ ෆෝල් ස්කින් එක පිටිපස්සට කරපු ටික වටේට අරගෙන මේකට දානවා. ඊට පස්සේ ගන්නවා ඩ්‍රයි එක. ඩ්‍රයි එකෙන් මේ හරිය මොකද දැම්මා. ඒක අයින් කළා. ආයෙ දාගෙන ඊට පස්සේ මේ වටේ ටික හොඳට මොම ඩ්‍රයි කරනවා. කරලා ඉවරලා මේ ෆෝල් ස්කින් එක දැන් අර පිටිපස්සට කරපු එක ඉස්සරහට දානවා. දාලා ඉවරලා සෝපි එකෙන් මෙහෙම උඩ ඉඳලා මෙහෙට මෙහෙට පිහ දැම්මා. ඒ කියන්නේ මේක කලේ ඔව් එතනින් පස්සේ ආයෙ උඩ ඉඳලා ආයෙ උඩ ඉඳලා මෙතන ඉඳලා මෙහෙට එන්න ඕනේ. ඔව් ඒ ස්කින් එක නැමිච්ච හැරි ක්ලීන් උන්නේ නැහැ උඩ පැත්ත. මේ පැත්තේ ඉඳලා මෙතෙන්ට ගියනවා. ඊට පස්සේ දැන් සමහර ඩමිස් වල තියෙනවා ස්කින් එක වගේම දාන්න පුළුවන් ඒවාත් තියෙනවා. ඒකට අපිට හොඳට ඩමිය පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තත් තෝම දැන් මේ සෝපි එක යන්නේ මේක දැම්මා මේකට දැම්මා. ආයෙ සෝපි එකක් කරන් මේ පැත්ත ඔන්නම මෙතෙන් ක්ලීන් කරා මෙහෙම දැම්මා. දැන් සෝපි එකෙන් හරි ඊට පස්සේ ගන්නවා වෙට් එක. වෙට් එකනොත් මේ ෂාෆ්ට් එක දැන් පිය දාන්නේ ෂාෆ්ට් එක මෙහෙම පිය දැම්මා. වෙනම අතට තියාගන්න මෙහෙම දැම්මා. ආයෙ මේ පැත්තට මෙහෙම පිය දැම්මා. මෙහෙම දැම්මා. ඊට පස්සේ මෙහෙම මේ පැත්ත මෙහෙම දැන් පිය දැම්මා නොත් වෙට් කරා. වෙට් එකෙන් පිය දැම්මා. ඊට පස්සේ ඩ්‍රයි එකක් කරගෙන ඩ්‍රයි වලින් පිළිවෙලට අර විදිහට මේ ඉඳලා මෙහෙට පිය දැම්මා. මේක දැම්මා. මේ පැත්ත මෙහෙම ඩ්‍රයි වෙට් ඩ්‍රයි කරා. මේ පැත්ත මෙහෙම ඩ්‍රයි කරා. හරි. මේ ඉක්මනින් කරන්න ඕනේ මම මේක එකේ වගේ ඉන්නේ නෑ මේ අතක ගා ඉන්නකොට මේවා ඉස්සෙල්ලා මේ වෙලා එනවා සීයලාගේ හැම වෙලේම අපිට අතක ගා ඉන්නේ මොනේ වදින ඊට පස්සේ අපේ ඒ නිසා මේ ඉක්මනින් ඉවර කරන්න ප්‍රොසීජර් එක දියන කැමති අස්සේ ඊට පස්සේ මේ මෙන්න මේ පිංකිස් ඒරියා එකේ ඉඳලා මෙහෙම මේ පැත්තට ඔව් මෙහෙම පිය දැම්මා. ඊට පස්සේ මේ පැත්ත මෙහෙම බලන්න ස්කෝටම් එක මේ ස්කෝටම් එක මේ උඩ පැත්ත මේ සෝපි එකේ යන්නේ හරි. ඊට පස්සේ ආ ස්කෝටම් එකේ යටි පැත්ත මේ විදිහට සෝපි එකෙන්
ස්කෝටම් එකේ යටිපැත්ත සෝපි එකේ. ඊට පස්සේ මේ සෝපි නේ වෙට් නේද අපි? දැන් වෙට් නේ සෝපි ගියේ නේ ඔක්කොම. දැන් ඊළඟට වෙට් එක. මේ වෙට් එකෙන් ඊට පස්සේ මෙහෙම පිය දැම්මා. ආයෙ වෙට් එකෙන් ස්කෝටම් එකේ යටිපැත්ත දැන් මේ හරිය. ආයෙ වෙට් එකෙන් ස්කෝටම් එකේ යටිපැත්ත. ඊට පස්සේ ගන්නවා ඩ්‍රයි එක. ඩ්‍රයි එකෙන් ස්කෝටම් එකේ උඩ පැත්ත මෙහෙම පිය දැම්මා. ඊට පස්සේ බලන්න කොටන කොච්චර යනවද කියලා බලන්න පස්සේ ගණන් කරලා මේකට දැම්මා. බෝල ඔව් එක තැනක් එකපාරයි. ඒක මෙහෙමයි ඉතින් ඒ ප්‍රොසීඩර් එක ඉතින් කිලුටු වෙලා නම් අපිට ළමාට කරන්න වෙයි. නමුත් නිතර වැඩි වාර ගන්න පීදාන ගියම ආයි ගෑ වෙනවා. අර ඒක එකපාරෙම හොතට ගන්න ඕනේ ඒක. නැත්නම් අර හොඳ තැන් වල ඒවා ආයි ගෑ වෙනවනේ. හරි. ඔන්න දැන් ඒ ටික ඩ්‍රයි කරලා ඉවරයි. ඩ්‍රයි කරා. හරි. දැන් ඊට පස්සේ දැන් මේ පිරිමියාගේ කලව කරන්නේ අය ඊට පස්සේ තමයි අන්තිමට කරනවා. ඒක අන්තිමට කරන්නේ. ඒ කියන්නේ මේ මැද කරලා තමයි කලව වලට යන්නේ. ගැහණු අයගෙන කලව ඉඳලානේ මැදට ආවේ. පිරිමියාගේ මැද ඉඳලා දෙපැත්තට යන්නේ. දැන් එයාගේ කලව මෙහෙමයි. මේ විදිහට මෙහෙම ගෙනල්ලා ඉතින් පහළ පිය දැම්මා. සෝපි එකෙන් හරි. මෙහෙම ගත්තා. ආයෙ සෝපි එකක් ගත්තා. මෙහෙම ඉකිලියක් පිය දැම්මා. මෙහෙට විසි කරා. ආයෙ සෝපි එකෙන් මෙහෙම පිය දැම්මා. මෙතන විසි කරා. ඊට පස්සේ ගන්නවා වෙට් එක. වෙට් එකෙන් මෙහෙම පිය දාලා මේ දැම්මා. ඊට පස්සේ ආයෙ වෙට් එකෙන් මෙහෙම මෙතන පිය දැම්මා. ආයෙ වෙට් එකෙන් මෙතන පිය දාලා මෙහෙම. ඊට පස්සේ ඩ්‍රයි එකෙන් විභාගෙටද? විභාගෙට නම් හිනහ නෙවෙයි මේ. ඔව්. දැම්මා. ඊට පස්සේ තුන් පාරක් පිය දාලා ඔන්න දැන් ඒක ඩ්‍රයි කරා. ඊට පස්සේ ගන්නවා මේ තමන්ගේ පැත්ත මේ සෝපි එකෙන් ඔහොම පහලට පිය දැම්මා. මේ කොටස කොහොම හරි ක්ලීන් වෙන්නයි ඕනේ. ආයේ සෝපි එකෙන් පහලට ඔහොම පිය දැම්මා. ආයේ සෝපි එකෙන් මේ හරිය පිය දැම්මා. ඊට පස්සේ වෙට් එකෙන් ඒ විදිහම පිය දැම්මා. ආයේ වෙට් එකෙන් පිය දැම්මා. ආයේ වෙට් එකෙන් එහෙම පිය දානවා. ඊට පස්සේ ඩ්‍රයි කරනවා. ඩ්‍රයි කරලා පස්සෙම ඩ්‍රයි කරනවා. මෙතෙන් දෙනකම්ම ඩ්‍රයි කරනවා. හරි. දැන් ඔය ටික හරි මේ ඊට පස්සේ අපිට ක්‍රීම් දැන් මේ හරි මොනවාද දැන් තෙත ඔය පිය දැම්මම තෙත ටිකක් තියෙන්න පුළුවන්. ඒක ටවල් එකෙන් පිහ දාන්න. ටවල් එක අල්ලන්න කලින් අපි දැන් මේ ග්ලව්ස් දෙක අයින් කරනවා. දැන් මේ ගෑවිලා තියෙනවනේ. උඩ තියෙක ඩබල් ග්ලව්ස් දාන්න. අතික් කරනකොට ඩබල් ග්ලව්ස් දාන්න ඕනේ. ග්ලව්ස් අර විදිහම අල්ලන්නේ මේ වෙදරින් අල්ලලා ආපස්සට මෙහෙම ගෙනාවා. ගෙනල්ලා මේ අතට අතික් කරනවා නම් මේ දෙකක් දාන්න ඕනේ. මේ පස්සට ඇඟිල්ල දාලා මේව පෝසෙප් එක කරන එකක් ඇති. ඉතින් මෙහෙම මෙතෙන් අහපව ගෙනල්ලා මේ දෙක අර අපේ බෝල් එකට දාන්න. දෙවෙනි පාරණ එකයි. දැන් මේ ටික අපි මෙහෙන් තියාගන්නවා. ඕක යටින් තියන්න. ඕන කිලුට එකනේ. ඒ නිසා මේකට අපි යටින් තියාගෙන ටවල් එක අරන් මේ හරිය දැන් පිය දාන්න පුළුවන් අපිට මේ අර ඔව් ආයිටික ග්ලව්ස් එක කලින් අයින් කළා තමයි ඒක අපි නැත්නම් ග්ලව්ස් එක ගෑවෙනවනේ ඊට පස්සේ මේක පැත්තකින් දාලා මේක දැන් ඕනනම් ගම්බිස් ටිකක් කියන් පින්බර තමයි පොඩි කාලේ ආච්චිලාම අපි දැකලා තියෙනවා මම හේතුවක් දන්නේ නැහැ. ඒක වෙනකොට අපි ඉතිහාස පොඩි පැත්තක් දන්නේ නැහැ. ඒක කියනවා අතට මම ඒක දන්නේ නැතර අපි ඒවා ගැන මොකද හොල්ලත් දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න මේ ඔය ආශිලා ගන්න දැකලාට මේ මතක් වුණා නාවල ඉවරලා පොඩි කාලේ පිරිසට අපලා සීතල යන්න දන්නේ නැහැ විෂණ කෝෂ එල්ලාගෙන ඉන්නකොට මේක කෙමක් විදියට ඊට පස්සේ මේ පැත්ත හරවනවා හරවලා දැන් මේ පැත්තේ ඉතින් අර විදිහම තමයි ඉස්සෙල්ලා කියන විදිහම තමයි මේ ගානට ඕපන් කර මේ අපිට මේ කියන්නේ අවශ්‍ය ටික විතරයි ඕපන් කරගන්නේ දැන් මේ හරියනේ අපිට කරගන්න ඕනේ
මේ අනිත් හරිය ඔක්කොම වහන්න ඕනේ. පුළුවන් තරම් මේ වැඩි කරන්න ඕන හරිය විතරක් මෙහෙම ඔක්කොම තියාගන්න. තියාගෙන දැන් මේ ටිකයි ට්‍රේ එක පිටින් ගන්න පුළුවන් ඕන දැන්. මේක නම්. මේ තියාගෙන අර වගේ මේ අර ඉස්සෙල්ලා විදිහට තමයි මේක සෝපි එකෙන් ඕකේ දාගෙන යනවා. සෝපි එකෙන් එහෙම ක්ලීන් කරා. ඊට පස්සේ වෙට් එකෙන් ඊට පස්සේ කොටන් වලින් වියලි කොටන් වලින් හරි ඩ්‍රයි කොටන්. හරි මේ ඩ්‍රයි කොටන් වලින් ඩ්‍රයි කරා. ආයෙ ගන්නවා සෝපි උඩ ඉඳලා පහළට පිළිවෙලින් දෙනවා ඉතින් අපි දාන්න. සෝපි. ඊට පස්සේ වෙට්. ආයෙ වෙට්. ආයෙත් වෙට්. ඊට පස්සේ අපලා බිබි ඩ්‍රයි. ඊට පස්සේ ආයේ සෝපි එකක් කරලා මේ මැද අර ඉස්සරහගේ මැද හරි කරලා මේම අපි දැම්ම මේක. ඊට පස්සේ ආයේ ඒ සෝපිනේ වෙට් එක ගත්තා. වෙට් එකෙන් මේක ගෙනල්ලා රවුමට ගියන්න. ඩ්‍රයි එකෙන් මේක ගෙනල්ලා එච්චර. දැන් ඔනේ ටික අපි අයින් කරනවා. දැන් මේකේ බඩු ටික ඔක්කොම මේකට වැටලා තියෙන්නේ. මේකට කිව්ලා තියෙන්නේ. එතකොට මේක ඔක්කොම යටින් තියපත් කමන්නේ නැහැ දැන්. දැන් අපි වැඩ ඉවරයිනේ. ඉතින් මේක තියාගන්න මේක අපි මේක ඇතුළට දාලා තියන්න අඳවන්න එපා. හරි. ඊට පස්සේ දැන් මේ හරියට ඩ්‍රයි කරන්න ඕනේ. දැන් අතේ කිලුටු ගෑවිලා තියෙන. ඊට කලින් මෙන්න මේක අනිත් පැත්ත රෝල් කරන්න මේක උන. රෝල් කරලා තියලා දැන් මේ ග්ලව්ස් දෙක අපි ගලවනවා. ගලවන්නේ අර විදිහට මේක ගලවමු ඉස්සර. මේක ගැලෙවුවා. මේක අස්සට අත දාලා මේක මේ පැත්තට ගැලෙවුවා. ග්ලව්ස් ගන්න එකත් පුරුදු වෙන්න. ඒක දැම්ම අර මේකට දාලා towel එකෙන් මේ රිට් එකක් අපි දාලා එකක් තියලා ක්‍රීම් ටිකක් අරගෙන ඒකට ග්ලව්ස් දාන්න නැද්ද? මේමයි මං කිව්වේ රාස්ත මං ඉස්සෙල්ලා කිව්වා මොකද්ද කිව්වේ? ආසාදන තියෙනවා රෑෂ් තියෙනවා එතකොට දැම්මට කමන්නේ. දැන් මේ ක්ලීන් කරලා පිරිසිදු කරලා තියෙන්නේ. දැන් ග්ලව්ස් පිටින් ගාපුවම ලේකරන්නේ අපහසුයි ග්ලව්ස් වලින්. ඈ? ඔව් දැන් පිරිසිදුනේ. අර මොන හරි තියෙනවා රෑෂස් හරි එහෙම දෙයක් තියෙනවා අපි ග්ලව්ස් දෙකක් ඔකට දෙකක් දාගන්න ඕනේ ගන්නකොට. නැත්තම් අවශ්‍ය නැහැ. මේ හරි. අඳලා මේ රෙද්ද මාරු කරලා. ඒක තමයි තියෙන්නේ. නෑ. පොළොවේ දන්නවනේ කරන්නේ.